අපේ සීයා ජපානයේ සමස්ත ලංකාවලින් මීටර් 100 මිඩල් 4ක් තියෙනවා අපේ ගෙදර. එතකොට මල්ලි ඔය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ඔය දසුන් සානක දස්සා. එතකොට වනිදු පතරංග අපේ වනියා. උඩි කාලේ නම් මේ අත්වල හැදුනේ. එතකොට ඔය චාමි කරුණාරත්න යකා කියන්නේ. පූ කන පොඩි කාලේ ධම්ම යකා. එක දවසක් මූවි මායි ගුඩු විදි හිටියා. මොකක්ද වචනයක් වැරදිලා මේක ඇරිය නැද්ද ගුඩු පොල්ලෙන්ම ඔළුවට මැහුම් 22ක් දැම්මා. 22ක් කියන්නේ 20ක් ඔළුවට දැම්ම දෙයක් මේ උරහිදාරියට දැම්ම මේ ඉඩම දින. මම මේ ලොකුකම් කියවනව නෙවෙයි. නෙට්බෝල් සූරදාය ගත්තේ අපි මේ යාපනයේ තර්ජිනි බැඳලා ඉන්න බං අපි ලොකු අම්මයි පුතා. අනිත් පැත්තෙන් ගත්තාම කවුද යුපුන්න බෑ. මට වඩා අවුරුදු 7යි බාල එක පන්තියේ ක්ලාස්මේට්. ඉස්සර ඉස්කෝලේ නිවාසාන්තර දුවද්දි මීටර් 100 සෙට් වෙන්න ඌයිමයි තමයි. ඌ මයුර මං ගජබ. ඌ මට වඩා හුවක දුර ඈතින් ඒ දවස්වල ආවේ. පස්සේ මං ඔය දුවන එක නතර කරා මේ කෙන්ද පෙරලෙන සීන් එකක් ආවා. මේ ඒ වගේ වැඩක් නැහැ. අද මං කියලා දෙනවා නියමාකාරයෙන් කොහොමද වොලිබෝල් ගහන්නේ කියලා.